ජාතිය වුණත් ඉන්නවා. බොහොම ස්තුතියි. ආරාධිත සියලුම කලාකරුවන් ආරාධිත සියලුම සහෘදයන් සියලු දෙනාගෙන්ම අවසරයි. මම චුට්ටක් ස්තුතිය කරන්න ඉස්සෙල්ලා විනාඩි 5යි මම කතා කරන්නේ. මගේ සාහිත්‍ය ඉතිහාසය ගැන කියනවා නම් මම මේ අහම්බෙන් තමයි සාහිත්‍යකරණයට පිවිසෙන්නේ. මගේ පවුලේ 4 දෙනයි. අම්මයි තාත්තයි මායි අයියයි. අම්මයි අයියයි පොත්පත් කියවන එහෙම දෙන්නේ. හැබැයි තාත්තයි මායි හැමදාම හීන ලෝකවල හිටපු ගීතවලට නැටුම් වලට ආදරය කරපු දෙන්නේ. ඉතින් බැනුනුත් අහලා තියෙනවා අපේ අයියාගෙන් තමස කවද්ද ඔය හීන ලෝකෙන් පල්ලෙහාට බහින්නේ. අපේ අම්මා තාත්තට වයින්ව මට ඇහිලා තියෙනවා. ඔයා මේ රටේ ලෝකෙ සිද්ධ වෙන දේක් දන්නේ නැහැ, පොතක් පත්‍රයක් කියවන්නේ නැහැ. ඉතින් ඔක තමයි මගේ ඉතිහාසය. පහුගිය අවුරුදු දවසක මම අම්මට කියනවා අම්මා මම පොතක් ලිව්වා කියලා. අම්මා මන් දිහා ටිකක් වෙලා බලන් ඉඳලා දැන් අම්මා වයසයිනේ. මේ අහනවා මේ කවදාවත් පොතක් පත්‍රයක් කියවන්නේ නැති ගෑණි ඔයා කොහොමද පොතක් ලියන්නේ? අම්මට සැකයක් හිතුනේ දැන් අපේ ගෙදර හැමතිස්සෙම පෑනතේ තියන් ඉන්නේ අරුණවත් මේක ලියලා දුන්නාද කියලා. මේ කොහොම හරි ඉතින් අම්මා හරි සතතාභ්‍යාසය කියන එක ඉතාමත්ම වැදගත්. ඕනම නිර්මාණයකදී සතතාභ්‍යාසය අවශ්‍යයි. මගේ සතතාභ්‍යාසය උනේ ජීවිතය. මම වැටිච්ච පෙරලිච්ච තැන් මම ප්‍රතික්ෂේප වෙච්ච තැන් විවේචනය වෙච්ච තැන් මේ හැම දෙයක්ම සතතාභ්‍යාසය කරගෙන මම ලිව්ව පොතක්. මම හිතනවා රෝසපාට හිණ කියන්නේ පොතක් විතරක් නෙමෙයි. ඒක ව්‍යාපෘතියක් විදිහට මම මෙතන ඉඳන් ඉස්සරහට ගෙනියනවා. මම හදාගත්තු පාඩයක් තියෙනවා psycho education for each and every citizen in my country. මනෝ අධ්‍යාපනය මගේ රටේ සෑම පුරවැසියෙකුටම අනිවාර්ය විය යුතුයි කියන ස්ලෝගන් එක යටතේ මම වැඩ කරනවා. මේ අද ඒ ගත්ත පළවෙනි පියවර. ඉතින් මට මේ කටයුත්තට සහ තව කියන්න ඕනේ ඕනම කෙනෙකුගේ ජීවිතේ හැරවුම් ලක්ෂ තියෙනවා. මගේ හැරවුම් ලක්ෂ බවට පත් උනේ අධ්‍යාපනය. එතකොට මම අධ්‍යාපනය කියන එක පටන් ගන්නෙ විවාහ වුණාට පස්සේ දරුවත් හම්බුණාට පස්සේ. එතනදී 3 දිනක් මතක් කරන්න ඕනේ මහාචාර්ය ධම්මික ගංගානාථ දිසානායකයන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, කැලණිය විශ්වවිද්‍යාලයේ අමිල කළුආරච්චි මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සාගර චන්ද්‍රසේකරයන් ඒ අය ඒ හැරවුම් ලක්ෂවලදී මට හයියක් වුණා. මම ස්තුති කරන්නම් අද මේ උත්සව අවස්ථාව මේ තරම් සාර්ථක කරගන්න මගේ පොත මේ තරම් සාර්ථකව ඔබ අදටපත් කරන්න MD ගුණසේන සමාගම පොත් ප්‍රකාශකයෙකුට එහා ගිය මෙහෙයක් මම වෙනුවෙන් කරා. හදවතින්ම ස්තුතිවන්ත වෙනවා MD ගුණසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රජීව් ගුණසේන මහතාට, ප්‍රකාශන කළමනාකරු ජයම්පති රාජකරුණා මහතා සහ එම කාර්ය මණ්ඩලයට අනුග්‍රහකත්වයේ දැක්වූ සියලුම දෙනා දුරුතු ක්‍රියේෂන්ස් වෙනුවෙන් තරංග දිසානායක මහතා, රාජපුර ආයුර්වේද නිෂ්පාදන සමාගම වෙනුවෙන් සුමිත් රාජපුර මහතා, මට හැමදාම මගේ ළඟින් හිටපු නදීරක්කව මම ආදරෙන් මතක් කරනවා. ගයනි මේ නිර්මාණකාරයන් හැම දෙයකම මගේ හයිය උනේ ගයනි. ඊළඟට ආමන්ත අයියා, තිලිනි, කෝකිල, උපේක්ෂා ඔය හැම කෙනෙක්ම මේ ලස්සන වැඩේ කොටස් කරවෝ. දිලිනි, චරිතා, උපේන්ද්‍ර, ඩිලන්ත, සුජාරියා සස්මි, තිරේ පිටුපස මහලොකු මෙහෙයක් කරා මං වෙනුවෙන්. හසින්ත, කළුපහන අයියා ඔබ සියලු දෙනාම මට හයියක් වුණා. ඒ වගේම මේ කටයුත්ත හැම කෙනෙක් අතටම ගෙනියන්න හැම කෙනෙකුගේ අවධානය ලබා ගන්න අපේ රටේ සහෘද මාධ්‍යවේදීන් සියලුම මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙහෙවන සියලුම දෙනාට මම මෙහිමින්ම ස්තුතිවන්ත වෙනවා. මට ඒ දුන් සහයෝගයට ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවට, ඒ වගේම සිරස ටීවී නාලිකාවට මම මෙහිමින්ම ස්තුතිවන්ත වෙනවා. මම අද මෙතන මෙහෙම හිටගෙන ඉන්න එකේ හයිය මට දෙන්නේ දෙපැත්තෙන් දෙන්නෙක්. අරුණ හස්බන්ඩ් කෙනෙකුට වැඩිය මට තාත්තා කෙනෙක්. දුව අශ්මිතා කියන්නේ මට තවත් අම්මා කෙනෙක්. ඒ දෙන්නගේ හයියෙන් මම අද මෙහෙම හිටගෙන කතා කරනවා. ඉතින් ඔබ හැම කෙනෙකුගේම රෝස පාට හිණ සැබෑ වේවා, හැඩ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ඔබ හැම කෙනෙකුටම ආදරයෙන් ස්පර්ශනය කරනවා.